ජීවිතේ ප්‍රථම වතාවට මේක හම්බෙන්න සිදුවෙච්ච දෙයක්. ආසාවට චුරි දුවත් එක්ක ගියා ෆිෂ් ස්ටෝල් එකකට ගිහිල්ලා මොකද්ද ඇක්වේරියම් එකට ගිහිල්ලා චුරි බෙටා මත්ස්‍යයක් ගෙනාවා. ආසාවට ලස්සන බෝල් එකකට දාලා තිබ්බාම උදේ නැගිටින බලනකොට එයා පොට බබල්ස් වලින් ලස්සන කූඩුවක් හදලා. මම හිතුවේ යාළගේ එක්ස් දාලා කියලා. උදේ ඉඳන් දවල් වෙනකම් මම YouTube එකේ සර්ච් කරා බෙටා එක්ස් ගැන. බැලුවා ඒ බෙටා එක්ස් නෙමෙයි ඒ මේල් බෙටා ෆිෂ් එයාගේ කේජ් එකක් බබල්ස් වලින් එයා කූඩුවක් හදලා. ඉතින් මටත් හිතුණා මේක එක්ස්පීරියන්ස් එකක් ගන්න උදේ ඉඳන් රෑ වෙනකම් YouTube එකේ සර්ච් කරලා බෙටා බ්‍රීඩින් එකක් ගැන හෙව්වා. අන්තිමේදී මං ළඟම තිබ්බ ඇක්වේරියමට ආයෙ ගිහිල්ලා බිත්තර තියෙන බෙටා ගර්ල් කෙනෙක් අරගෙන ආවිල්ලා YouTube එකේ විදිහට යාව කරන්න පුළුවන් උපරිම දේවල් කරලා දැම්මා. බලන්න වැඩේ ඇත්තටම සාර්ථකයි. සබහාදහමේ අසිරිමත් විදිහට අසිරිමත්දේ මගේ ඇස් දෙකේම ජීවිතයට කරන්න බැරි වෙච්ච දෙයක් මන් දැක්ක මෙයාලගෙන්. බලන්න මේ දෙන්න ලස්සනට එකතු වෙලා යාළගේ ජීවින් බ්‍රෝ කරන්න එක්ස් දානවා. බිත්තර මේ බලන්න ලස්සන බිත්තර විතිනවා. මේක මං එක්ස්පීරියන්ස් එකක් ගන්න නිකන් try කරේ. බලන්න ඒක ඇත්තටම හරි ගියා. මේ දෙන්න එකතු වෙලා බිත්තර දානවා. බලන්න ඔයාලත්. සබහාදහමේ ලස්සනම ආසිරිමත් අවස්ථාවක් මට අහම්බෙන් වීඩියෝ කරන්න හම්බුනේ. මට හිතුණා YouTube channel එකක් හදලා මේක දාන්න ඕනේ කියලා. ඔයාලටත් බලන්න. ඒ දෙන්න එකතු වෙලා බලන්න බිත්තර විදින ලස්සන YouTube එකේ තිබ්බ විදියට මම step by step හැමදේම කළා. බලන්න ඒ දෙන්න. දැන් බිත්තර දානවා. මන් දැක්ක ලෝකේ ආදරණීයම තාත්තා තමයි මේ බෙටා තාත්තා. අම්මා බිත්තර දාලා අම්මාව එළියෙන් තිබ්බට පස්සේ පැටව් එන දවස් 3 4 5 දක්වා එයා ඒ කැපකිරීම මනුස්ස ලෝකේ අපිටවත් කරන්න බැරි දෙයක්. මතු බුදු වෙන්න ඕන කට්ටිය තමයි මේ කියලා මට හිතුණා. ඇත්තටම. Thank you. බලාගෙන ඉන්නකො ලස්සන